ද්වේෂක්ඛයෝ නිබ්බානං. හොඳයි. හැම දිනෙකටම තෙරුවන් සරණයි. අපි පින්වතුන් කවුරුත් අද සම්බන්ධ වෙලා ඉන්නේ මේ දවස්වල අපි සිද්ධ කරමු කියලා කල්පනා කරපු කතා කරපු මෛත්‍රී භාවනාව පිළිබඳව කර්මස්ථානයේ දෙවෙනි වැඩසටහනට. අද දවසේ මේ දේශනාව ඔබට අන්තර්ජාලයේ මේ ශ්‍රවණය කරන්න YouTube හරහා දායකත්ව අරගෙන කටයුතු කරලා තියෙනවා. හසිත මහලිංග රත්නවීර යන අය විසින් නමින් මියගිය සරත් චන්ද්‍රසිරි රත්නවීර පියාණන්ට HB ජිනදාස සීයාට ඇලඩින් රත්නවීර සීයාට සුජීවත්ව සිටින නම් සිහිපත් කළ යුතු යයි ඔහු බලාපොරොත්තු වෙන HB ජයන්තිමව ආදී සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරන්න පින් අනුමෝදන් කරන්න වගේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න සියලු දෙනාටම මේ ගෝරතර සසරෙන් මිදෙන්න මේ දේශනාව ඒකාන්ත පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. වැඩිදුර පුණ්‍යානුමෝදනා කිරීම දේශනාවෙන් පස්සට කල් තියලා කාලේ අපි දේශනාවට යොදා ගන්නවා. තමයි ඔයගොල්ලෝ දන්නවද අපි පහුගිය මෛත්‍රී භාවනාවේදී කතා කරපුවා ඒ දේශනාව මමත් නැවත කීප වාරයක් ඇහුවා. කීප වාරයක්ම මොකද ඒක සනීපයි අහනකොට සමහර තැන්වලදී මට තේරෙනවා මේකේ තියෙන සමහර දේවල් වලට පරස්පර විරෝධීද අපේ හැසිරීම් රටාව කියලා. ඒක එහෙම නම් ඒක හදා ගන්න ඕනි තැනක් තියෙනවා. අපි නිහතමානී විය යුතු තැනක් තියෙනවා. මොකද ද්වේෂය කියන එක පහ වෙන්නේ අනාගාමී වුණාමනේ. අනාගාමී වුණාම තමයි ඔක පහ වෙන්නේ. එතකන් ඕක කොහින් වැඩ කරනවද කියලා අපි දන්නේ නැහැ. සමහරකට කෙනෙකුට අවවාද කරන ස්වරූපයෙන් ඕක පහළ වෙන්න පුළුවන්. සමහර විට වංචක ධර්ම තියෙනවනේ. කෙනෙක්ට මොකක් හරි හිතෝපදේශයක් කියනවා. හිතසූපිනිස එකක් කියනවා වගේ කේන්ති පිට කරන්න පුළුවන්. අපි දන්නේ නැහැ. අපි වංචක ධර්ම ගැන ඉස්සරහ කතා කරමු. හරි කේන්ති එන. එතකොට එනිසා මම දැන් මේ අද දේශනාවට කලින් කල්පනා කරපු දෙයක් තමයි ඕගලන්ට මේ කර්මස්ථානය උඩින් නෙමෙයි සම්පූර්ණ මූලයන් සහිතව දේශනා කරනවා. ඒ කියන්නේ මේක ඇයි අපි මෙහෙම කරන්නේ? තියරි එක මොකද්ද? ප්‍රැක්ටිකල් මේ ගිහිල්ලා මේක කියන්න කියලා මේ හැංගීම එනකම් භාවනා කරන්න වගේ සරල තැනකින් නෙමෙයි. ඊට වඩා යටින් පොඩක් ඇඩ්වාන්ස් ලෙවල් එකක මූල්‍යයන් සමගව කතා කරන ඇයි අපි මෙහෙම කරන්නේ කියලා. මේක ටිකක් ඔයන් ලොකු ධර්ම දැනුමක් ගන්නත් උපකාර වෙයි. හරි? right. ගිය පාර මම අර කියපු හැංගීමේ සුවයි සනීපයි සුන්දරයි මధుරයි සනීපයි බුදු අම්බෝ කියලා ගොඩක් අය මට මැසේජ් කරා කෝල් කරා කතා කරා. හැබැයි දැන් ඔවුන්ගේ ජීවිතවලට බැලුවොත් මේ වෙලාවේ අර ඒ වෙලාවේ තිබ්බ සැනසීමම තියෙනවද කියන ප්‍රශ්නේ ඇහුවොත් ඒකාන්ත උත්තරය නැහැ. කියනවා නම් එදා දේශනාවේදී අනාගාමී වෙන්න ඕනේ. කාන්ත උත්තරේ ඒ මෛත්‍රී සැනසීමම නැහැ මේ වෙලාවේ. මොකද හේතුව යම් තැන්වලදී සැනසීම තියෙන මූඩ් එක අපි අයින් කරගෙන තියෙනවා. ඇත්තටම පියුතුයි මේක මෙහෙමනේ. මේ මූලයන් ගැන කතා කරනවා කියන්නේ මෙහෙමයි. අපි ගිහිල්ලා පැත්තකට මේකේ භාවනාවේදී කල්පනා කරන්න තියෙනවා පැති දෙකක්. ආදීනව සහ ආනිසංස. මම තියෙන්නේ වාක්‍ය හතරයි. මේවයි සිම්පල් දේවල්. මම තරහ නැත්තෙක් වෙම්වා, වෛරෙත් එක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සෝපත් වූ සිත් ඇත්තෙක් වෙම්වා. ඔය හතර තමයි තියෙන්නේ. දිගටම කියන්නේ. ඕ හිතන්න. ඔය හතරෙම ආදීනවයි ආනිසංසයි හිතන්න ඕනේ. උදාහරණයක් තරහවේ ආදීනව. එදා මම ඔයගලන්ට කිව්වා ටික. ඇත්තටම තරහා ගිය මනුෂ්‍යයට තප්ප්‍රියයිනේ. තරහා ගියාම කෙනෙක්ට මනුෂ්‍යයන්ට තප්ප්‍රියයි. ආදීනවයි.
හැබැයි තරහ නොගන්න ශාන්ත මනුස්සයා මනුෂ්‍යයන්ට ප්‍රියයි. ඒක අමුතු ප්‍රිය භාවයක් තියෙනවා. ඔගොල්ලෝ බලන්න ඔගොල්ලන්ගේ වටපිටාව ඉන්න ශාන්ත මිනිස්සු ගැන. මම එහෙම දැකපු කෙනෙක් තමයි අපි මංචි අයියා. ඇත්තටම. මම ඔයගොල්ලන්ට හොඳම උදාහරණයක් කිව්වේ. මම දන්නේ මේක ඉන්නවද කියලා. මංචි අයියා කියන්නේ මට නම් දැමිච්ච චරිතයක්. ඒ මිනිස්සව චුට්ටක් කරි අවසන්න පෙනී පුප්පන්නේ කියලා අපිට කියන්න වුණා. ඒත් උස්සන්නේ. ඒත් උස්සන්නේ. මරු ඒක. මනුෂ්‍යයන්ට ප්‍රියයිනේ. ඔයගොල්ලෝ කාටවත් මංචි අයියා ගවම අප්පෝ කගෙනක් කතා කරන්න එපා කියලා හිතෙන්නේ නෑනේ. එමෙ හිතනා ඉන්නවා අපිට. හරි? තව ඉන්නවා අපේ සසික අයියා. මට නම් දැමුණු අය අපේ ස්වාමීන් වහන්සේලා අතරක් තියෙනවා. මතක් කරගන්න. විනීත ස්වාමීන් වහන්සේ. මිලිඳු ස්වාමීන් වහන්සේ. හරි? තව ඉන්නවා ස්වාමීන් වහන්සේලා. එහෙම දැමිච්ච. සුයාම ස්වාමීන් වහන්සේ. තව කවුද ඉන්නේ බලන්න. ඇත්තටම සමිත ස්වාමීන් වහන්සේ. සමිත ස්වාමීන් වහන්සේ දැමිච්ච කෙනෙක්. බලන්න මේ දැමිච්ච චරිතවල තියෙන සුන්දරත්වය. දැන් මේ අනිත් මේකෙන් කියන්නේ අනිත් අය දැන් මයි ගායන්න අයගේ නම කිව්වේ නෑ. හරි? නාරද සයනසගේ නම කිව්වේ නෑ. ඒ දැනුනේ නෑ කියලා නෙවෙයි කියන්නේ. වංජය ඉන්නවා. එයත් අහගෙන ඉන්න හොඳ වෙලාවට මේක. ඒ දැමිච්ච නෑ කියන එක නෙමෙයි මට නම් ශාන්ති. අදපට මනුස්සානම් පියෝ හෝති. ඒතරි මම නම් සාමාන්‍යයෙන් මනුස්සයන්ට අප්‍රිය වෙන්න කැමති කෙනෙක් නෙමෙයි. මම මනුස්සයන්ට ප්‍රිය වෙන්න කැමති කෙනෙක්. ඕනම දෙයක් නඩත්තු කිරීමේදී මනුස්සයන්ට අප්‍රිය වෙනවා නම් මං එතනින් අයින් වෙනවා. එහෙම ඉන්නේ නෑ මම. මනුෂ්‍යයන්ට ප්‍රිය වෙන්න කැමති කෙනෙක්. මම දන්නේ ඕගොල්ලෝ කොහොමද කියලා. ඕගොල්ලෝ ඉතින් විතර මම තව මිනිස්සෙක්ගේ හිතක් බලන්න බැරි නිසා මම එතනට යන්නේ. මම දන්නේ ඕගොල්ලෝ කොහොමද කියලා. ඕගොල්ලෝනේ දන්නේ ඕගොල්ලෝ කොහොමද කියලා. හරියන කට්ටියට විතරක් මේ කමටහන් අරගෙන යන්න පුළුවන්. අනිත් කට්ටිය මේකට වෙන සොලියුෂන් එකක් හොයන්න ඕනේ. බුදු කෙනෙක් පහළ වෙනකන් හරි හොයාගෙන ඉන්න ඕනේ. මනුෂ්‍යයන්ට ප්‍රිය වෙන්න කැමති නිසා මම කැමති මේ මනුෂ්‍යයන්ට ප්‍රිය මූඩ් එකක ඉන්න එනේබල් කරගෙන. අප්‍රිය මූඩ් ඩිසේබල් කරගන්න. ඔයගොල්ලන් මේ තේරෙන්න කියන්නේ. උදාහරණයක් මම සත්තුන්ට කතා කරද්දී මම බල්ලෙක් එක්ක කතා කරද්දී මම ඔයගොල්ලන්ට ලාවට පොයින්ට් එකක් කියන්නේ. කරද්දී මම ගොඩාක් වෙලාවට ඒගොල්ලොත් එක්ක ප්‍රිය වචන කතා කරනවා. ඒ කියන්නේ කොහොමද සුද්දා? මේ පාරේ ඉන්න හපුටු බල්ලොන්ට කතා කරගෙන කොහොමද මොකද කරන්න කියලා අර ප්‍රිය වචනෙන් කතා කරනවා. උදාහරණයක්. ඕක නිසා මට ආදරේ ඔයගොල්ලෝ මට ආදරේනේ. පොඩ්ඩක් හරි කැමතියිනේ. ඔය ආදරේ 0.0.0.0 එකක හරි අර මම සත්තුත් එක්ක ප්‍රිය වචන කතා කරනවා කියනකොට ඔයගොල්ලෝ කැමති. බලන්න ලස්සනයි මේක හොඳේ. එහෙම නැතුව අම්මෝ දන බලා ගන්න කියලා කැතයි ඒවා කියන්නත් බෑ මට උපමාවට කියාගන්න එන්නෙත් නෑ දිවාගෙන. කියන්නේ නෑ මම. එතකොට මිනිස්සු කැමති මම මොන මූඩ් එකේ ඉන්නවද? සත්තුත් එක්ක ප්‍රිය වචන කතා කරන මූඩ් එකේ ඉන්නවට කැමති. අප්‍රිය වචන කතා කරන මූඩ් එකේ ඉන්නවට අකමැති. මිනිස්සු. ඒතකොට මම මිනිස්සුන්ට ප්‍රිය වෙන්නයි කැමති. අප්‍රිය වෙන්න කොහොමත් කැමති නෑ. එනිසා මම සත්තුන්ට ප්‍රිය වචන කතා කරනවා කියන මූඩ් එක මේන්ටේන් කරනවා. ඒක නඩත්තු කරනවා. ඒක මගේ හදවත ඇතුළේ ඉඳන්ම එන සයිස් එකට දැන් මම ඒක පුරුදු කරලා ඉවරයි. කියන්නේ දැන් මට ඒක මේ හිතලා කරන්න ඕන එකක් නෙමෙයි එනේබල් වෙලා තියෙන එක කරා දැන් වෙලා. දැන් කරා කියන්නේ මූවමන්ට් එක කරපු ඊට පස්සේ දවසක් කතා කරලා කියන්නේ මගේ නම් මේ මූඩ් එක එනේබල් වෙලා තියෙන්නේ ඔල්රෙඩි. අය ඔයගලන්ට තේරෙනවා මං කියන එක. එනිසා මං ඒ වගේ කීපයක් අල්ලගත්ත කීපයක් නඩත්තු කරනවා. ඒවා දැන් එනේබල් වෙලා තියෙන්නේ මගේ හිත ඇතුළෙන්ම. ඒකෙන් මිනිස්සුන් මම සාමාන්‍ය මනුෂ්‍ය ප්‍රමාණයකට ප්‍රියයි. මම ඒක දන්නවා. අපේ අම්මලා ඒගොල්ලෝ නිතර කියන කතාවක් තමයි මේ පුතාට ඉතින් කොහෙ ගියත් යාළුවෝනේ කියලා. ඇත්තටම මෙහෙම ඉන්න එකපාරක් ගිහලා කතා කරලා තැඹිලි ගෙඩියක් බිව්වම ඌ ජීවිත කාලෙම මුලවත් අඳුර ගන්නවා කියලා. එහෙමනේ. මූඩ් එක බලන්න. දැන් ඕගොල්ලෝ හිතන්න ඕනේ ඔන්න මේක තමයි මූලය.
දැන් ඕගොල්ලෝ හිතන්න ඕනේ අපිට තරහ ගිය වෙලාවක තරහ යන අවස්ථාවල මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවද අප්‍රිය වෙනවද කියලා. ඒක හිතන්න ඕනේ ඕගොල්ලෝ. පාසලේ මගේ අත්දැකීම් අනුව නම් මම අහලා තියෙන අතීත කතා, ධර්ම කතා, සාහිත්‍ය කතා, සිංහල කතා, ඉතිහාස කතා ඔක්කොමත් එක්කත් මගේ ප්‍රායෝගික අත්දැකීමත් එක්කත් සාමාන්‍යයෙන් මම තරහ ගැන කටයුතු කරන වෙලාවට මම මනුෂ්‍යයන්ට අප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. මේ එක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් විතරයි. එකක් මම මේ කියන්නේ. තව ගොඩක් තියෙනවා. මට තරහ යන වෙලාවට මෙන්න මේවා ලියා ගන්න. සාමාන්‍ය තරහ යන අවස්ථාවන් වලදී මට පළවෙනි එක තමයි මට එදවසවත් මේ තරහ ගන්න සිදුවීම් නිසා සුවසේ නිින්ද යන්නේ. සුවසේ නිින්ද යන්න මට. දැන් ඔබ දන්නවද මේ රස සිද්ධියක් කියන්නේ මේක දැන් මේ කියන්න මතක් වෙච්ච එකක්. හොඳේ. දැන් මම මේ උපමාව මේක කියන්න තරහ ගත්ත දවසට මට නිින්ද යන්නේ නැහැ කියන කලින් මට කල්පනා වෙනවා මට ඇත්තටම නිින්ද යන්නේ නැද්ද කියලා. මට නිින්ද යනවා. හේතුව මම තරහ ගන්නෙ නේ. ඔබට මම ඇත්තටම මේ අත්දැකීම මගේ මතක ඇති කාලෙක මට නැහැ. කියන්නේ මට නිින්ද නොගිය එකක් නැහැ. හොඳනේ ඔයගලන්ටත් හොඳට නිින්ද යනවා තරහ ගත්තාම කියලා. මම තරහ ගන්නෙ නැහැ ඇත්තටම. හැබැයි ඇත්තටම තරහ අරගෙන මිනිස්සු ඔක්කොම තරහ කරගත්තොත් මිනිස්සු ඔක්කොමත් එක්කම තරහින් හැසිරෙන්න ගත්තොත් ඔබට පවුලේ කවුරුත් නැති වෙනකොට ඥාති යාළුවෝ කවුරුත් නැති වෙනකොට ඔබට සැපසේ නිින්ද යන්නේ නැහැ තමයි. එහෙම මිනිස්සුන් අපි දැකලා තියෙනවා. ඔක්කොමත් එක්ක මුණ එල්ලගෙන ඉන්නේ. නිසා තරහත් එක්ක මට ලැබෙන පළවෙනි ඩිස්ඇඩ්වාන්ටේජ් එක මට සැවසේ නිින්ද යන්නේ. තරහ නැති මනුස්සය, තරහ ගන්න නැති මනුස්සය මෙන්න ආනිසංසය. ලියා ගන්න මේ හොඳේ. ඔහුට සුව නිින්දක් තියෙනවා ජීවිතේ කරදර කලකිරීම නැති. එහෙම කෙනෙක් අපිට ප්‍රිය නැත්තේ කොහෙද? එහෙමයි අපිට ප්‍රියයි. හරිද? එහෙමයි අපිට ප්‍රියයි. අන්න ඒ නිසා කියනවා මුකවන්න ඔය පසීද මේ ඊළඟට කියන්න බලන්නකො. අවසානයේ මේක විදර්ශනාව දක්වා ගේනවා. මැරෙනකොට සිහි මුලා වෙලා මැරෙන්නේ මේ කියන්නේ මැරෙනකොට හාන්සි පුටුවේ මැරෙනවා කියලා නෙමෙයි. ඒ අනතුරක් වෙන්න පුළුවන්. නමුත් ඔහුට ඔහුගේ මරණය දැක විඳිමින් ඒ තතු අවබෝධ කරගනිමින් එය විදර්ශනාවට හරවමින් මරණ මොහොතේදී රහත් භාවය දක්වා පැමිණිය හැකි මතු ස්කන්ධයක් ලබන්නේ. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ අර කවුද බිබී ඇවිද්දේ ඒ කාලේ සරකාණිට කිව්වේ ඒකයි. සරකාණි මැරුණාට පස්සේ සරකාණි සෝවන් වුණා කිව්වට පස්සේ කට්ටිය උද්ඝෝෂණ කරද්දි රජවරු උද්ඝෝෂණ කරද්දි බුදුහාමුදුරුවෝ කියනවා තෙරුවන් නැසුරු කරපු මිනිස්සෙක් මැරෙනකොට මාර්ගඵලයක් නොලබ මැරෙයිද රජතුමනි මිනිසුනි. බුදුහාමුදුරුවෝ අහනවා එහෙම ඒ රජතුමාගෙන් හරි මිනිසුන්ගෙන් හරි කාගෙන්ද කියලා මට හරියට මතක නෑ. ඔයගොල්ලෝ දන්නවනේ මම කතන්දර මතක තියාගන්නේ නැහැ කියලා නැත්තම් සරකාණි කියන නමත් මතක් වුණේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා මේ තෙරුවන් නැසුරු කරපු මිනිස්සයා උදේ හවා පාරේ බිබී හිටියා තමයි. හැබැයි පන්සලට ඇවිල්ලා තෙරුවන් නැසුරු කරපු මිනිස්සයා ධර්මයේ දන්න මිනිස්සයා හිත සමාහිත මිනිස්සයා මාර්ගඵලයක් අවබෝධ කරගන්න නැතුව මැරෙයිද කියලා අහනවා. එහෙනම් මොකද්ද මගේ ශාසනයේ හැසිරීමෙන් තියෙන ප්‍රතිඵලය? සාමාන්‍ය ඵල සූත්‍රය ඔයගොල්ලෝ කියවන්නේ නැහැ නේද? ඒකයි වැඩේ. මුල ඉඳන් අගට රහත් භාවයට පත් වෙන කම්ම ශ්‍රමණයන් වහන්සේලාගේ සාමාන්‍ය ඵල ගැන කියන. බුදුරජාණන් වහන්සේ අඩුම කියනවා සාන්තික පණවන්න කිව්වහම සාන්දෘෂ්ටික එකක් කියන්නකො මේ දැන් පේන්න තියෙන එක. කිව්වහම බුදුරජාණන් වහන්සේ කියනවා රජතුමනි ඔබේ කුස්සියේ වැඩ කරන කොල්ලෙක් දැන් ඇවිල්ලා මගේ ශාසනයේ මහාන වුණොත් ඔහුට ඔබ කොහොමද සලකන්නේ? ස්වාමීනි මම ඔහුට වැඳුම් පිදුම් කරලා පුද සත්කාර කරලා ඔහුට ජීවිත කාලෙමුණත් මම ඔබ බලා ගන්නවා. අන්න බලන්න රජතුමනි ඒකත් ඔහුට තියෙන සාන්දෘෂ්ටික සාමාන්‍ය ඵලයක් කිව්වා. ඔහු කුස්සියේ වැඩ කරන්නේ ඔබව කවදාවත් දැකලවත් නැතුව. හැබැයි ඔහු මේ මාගාව දැන් පැවිදි වුණොත් ඔබ ඔහුට වැඳුම් පිදුම් පව රජතුමා වැඳුම් පිදුම් කරන තැනට පවපත් වෙනවා. එයත් සාමාන්‍ය ඵලයක් කිව්වා. බලන්නකො ලස්සන. ඒකයි සරකාණි කතාවේදී කිව්වේ. ඔහු මාර්ගඵලයක් නොලබ මැරෙයි. මේ අද මහණුණත් වැඳුම් පිදුම් ලබනවා අම්මගෙන් තාත්තගෙන් ඔක්කොගෙන්ම කියලා. ගුරුවරු පව දවසක් මාන වෙන්නකො පින්වතුනි. මං කියන්නේ ඔබේ ගුරුවරු පව ඇවිල්ලා ඔබට වැඳලා යනවා ඇවිල්ලා. මේ වැඳුම ගන්න ඔබ සුදුසුයි ඇත්තටම. ඒක නිකන් කපටිකම නෙමෙයි ඔබ සුදුසුයි ඒක. ඔබ සුදුසුයි ඒකට.
ඒ කැපකිරීම කරන්න බෑ මීයෙක්ට තමන්ගේ කොණ්ඩේ කපනවා කියන එක කරන්න පුළුවන්. අඩුම. කෑමක නවත්තනවා කියන එක කරන්න පුළුවන්ද දවසක්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වේ සිවුරක් කාණුවේ වැදලා තිබ්බත් මුකුත් කියන්න එපා කියලා. එහෙම තියනවා කියලා. හරි. ඒක තව පැත්තකට දාමු. ඔන්න කියනවා අනිවාර්යෙන් රහත් භාවයට පත් වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ අන්තිම එකේදී කියනවා උත්තරින් අපිට විච්ඡන්තෝ බ්‍රහ්ම ලෝකූප ගෝහෝති. රයිට්? එහෙමයි කියන්නේ. මේ ටික මෙත්තාය භික්කවේ චේතෝ විමුක්ති ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ මෛත්‍රිය කියන්නේ තරහ නැති වෛර නැති මූඩ් එක අන්න වචනෙට ආවාපෝ මුලට. අපිට තේරෙනවානේ අපි අර මූඩ් එක කියන එක පැහැදිලි කරන්න තමයි මේ ගොඩක් ඇතුළට ගියේ. ඒ තරහ නැති මූඩ් එක එනේබල් වෙලා ජීවත් වෙන මිනිස්සු. ඒ මිනිස්සුන්ට ලැබෙන ප්‍රතිඵල තමයි මේක. ඔබ විඳිනවා නම් පොඩ්ඩක් හරි මේ ක්වොලිටිස් තියෙනවා. හොඳේ. 100%ක්ම විඳින්නේ නැත්තම් 100%ක්ම ක්වොලිටිස් ටික හැදිලා නැහැ. දැන් ඔබ කරන්න ඕනේ මොකද්ද? ඔබ කරන්න ඕනේ first of all පළවෙනියටම මේ දේශනාව ආපහු ඔබේ මනසින් රිකෝල් කරන එක. නැවත අහන්න නෙමෙයි කියන්නේ. මේ ආනිසංස ඔබේ මනසින් කල්පනා කරන එක. ඔබේ මනසින් ආදීනව ආනිසංස ආදී කල්පනා කර අපිට තව පේන උපමා උදාහරණක් තියෙනවා. වෛරය නිසා මිනිස්සුන්ට වෙන. හරි? එම් පේන දේවලුත් තියෙනවා. ඒවත් කල්පනා කරන්න. දේවදත්තට වෙච්ච දේත් කල්පනා කරන්න. අජාසත්තට වෙච්ච දේත් කල්පනා කරන්න. නේ? අර පොඩි දේවල් තාත්තා මැරුවනේ තරහ ඇති කරගෙන. නැත්තම් සෝවාන් වෙන්න වෙච්ච පින තිබ්බ මිනිස්සේ කොයි ඉස්සල කියපු සාමාන්‍ය ඵල සූත්‍රය දේශනා කරලා ඉවරෙද්දී බුදුහාමුදුරුවෝ කියනවා නැකිట్లా ගියාම ඔය අජාසත්ත තාත්තව මරලා තිබ්බේ නැත්තම් ඔය ආසනෙන් යන්නේ සෝවාන් වෙලා කියලා. එහෙම ලස්සනයි ඒ තරම් හැකියාවක් තිබ්බ කෙනෙක්. තරහව කරපු අපරාධයනේ තාම නිරේනේ. මාතු පසේ බුදු වෙනවා තමයි බට් තාම නිරේ. ඒකෙත් මගේ ගණනීය කිරීම වලට අනුව ඔහු තාමෙහි පතුලට යන ගම. එනේ පතුලට ගිහිල්ලා 60000කින් කියලානේ කියන්නේ. තාම 2500යිනේ. තේරෙනවද 60000කින් එනවා කියලායි කියන්නේ. ඒ කියන්නේ 30000ක් යටට යනවා 30000ක් උඩට එනවා. 30000කින් පතුල හම්බ වෙනවා. තාම 2500යි ගිහිල්ලා තියෙන්නේ. හිතන්නකෝ. තව 27500ක්ම යන්න තියෙනවා. යාට අජාසත්පත්. ඉතින් අර තරාව කියන එක මිනිහෙක්ට ඇති කරන නපුරනේ. නපුර බලන්න. දැන් ඔය අපේ යාඩ් එකේ ඉන්නවා බල්ලෙක්. හරි? මිනිහට ආදරෙන් සැලකුවොත් මම ගිහිල්ලා බෑලා පළවෙනි දවසේ මිනිහා මට පාට් එකක් දැම්මේ නෑ. මං ගාවට ඇවිල්ලා හොඳට කෙල්ල හොඳට කතා බතා කරලා කතා කරනවා කියන්නේ ලෙව කාලා කල්ලා නැට්ට වනලා එදා ඉඳන්ම ඌ මාව දන්නවා වගේ තමයි හැසුනේ පළවෙනි දවසේ. හැබැයි අද එක්කෙනෙක් ආවා යාඩ් එකට. අපේ වැඩ කරන මල්ලි කෙනෙක් ඉන්නවා. මල්ලි ඇවිල්ලා මට කිව්වා අන්න මේ අර මහත්තයා අපි බල්ලට ගහන්න යනවා අර ආපු එක්කෙනා පොල්ලකින්. මේ ඇවිල්ලා කතා කරගන්නකො බල්ලට කිව්වා. හරි. මං ගිහිල්ලා කතා කරාම ආවා. මං අර වැඩ කරන මල්ලිට කිව්වා අරයට කියන්න කියලා ආයේ හදිසියකටවත් යාඩ් එක පැත්තේ එන්න එපා. ආවොත් බල්ලකයි. බල්ලට එහෙම පාට් එකක් දැම්මොත් ඌ මතක තියන් ඉඳලා කනවමයි ආ. ඉතින් හදිසියකටවත් එන්න නෙමෙයි අපි නැති වෙලාවක. රැයට උතනින් පාරින් ගියත් මං කිව්වා රැයට කියන්න හදිසියවත් අපි නැති වෙලාවට යාඩ් එකට එන්න එපා. ආවොත් බල්ලා අනිවාර්යෙන් කනවා. බලන්නකො මේ තරහ මිනිස්සුන් පාර තොටක ය아가න්න බැරි ගාන්ට තරහ ඇති කරගන්නවා නේ. ඔය වෙඩි තියන්නේ ඒකනේ පාර තොටක යන්න බෑ. මොකෝ පන්සල් ගිහිල්ලාද? පන්සල් ගිහිල්ලා නෙමෙයි ඔය වෙඩි තියාගන්නේ මොකක් හරි පන්සල් ගිහිල්ලා වෙන්නත් ඇති. හැබැයි කල දෙක හරි අප්පගෙන. බෝධිය වටේ කැරකෙද්දි උඩ බලාගෙන ගාත කියාගෙන කැරකෙන්නේ හරියට අර්ථය දැනගෙන නෙමෙයිනේ. කල දෙක හප්පගෙන. නේ ඔන්න වෙඩි තියාගන්න. පාරක තොටකවත් බෑලා යන්න බෑ. ඔය එළියේදී ඉස්සර අපිට පාරේදී අවුනොත් බලා ගන්නම්කො කියපු අයියලා අක්කලා නංගිලා මල්ලිලා සමහර වෙලාවට අපිට පාරේදී හම්බ වෙනවා. දැන් ඒ ඉතින් අපි පාරේනේ ඉන්නේ. අනේ කව් හරි හොඳ මිනිස්සු මං කල්පනා කරනවා ඇයි අකඩු මහාන වෙලා ඉද්දි මට පොඩ්ඩක් පාරිය ඇවිදලා හරි මේ මිනිසුන්ව මේ විදියයි කියලා මුන් අඳුරගන්න බැරි වුණේ කියලා. කියන්නේ ඒ තරම් මේ මිනිස්සු හොඳයි බලාගෙන යද්දි. මේ එළිය දැඟලුවට. හැබැයි ඉතින් මෙහෙමයි එහෙම දඟල ඉන්නේ නැහැ අපි. ඒකනේ හතරින් පුරුදු වෙලා තියෙන්නේ. ඒ නිසා වරද 50ට 50 නෑ වැඩි ඕගොල්ලන්ගේ පැත්තට වැඩි ඕගොල්ලන්ගේ පැත්තට 90ක් විතර තියෙනවා. මම අතෑරියානේ කොහොම හරි කියන එකට 10ක් විතර අඩු කරගන්නම්. හැබැයි ඉතින් මගේ නිදහස
ඔක්කොටම වඩා වටිනවනේ. ඒකනේ වැඩි. එකක් කියන්නේ. හරි. කොහොම නමුත් ඒකයි මම මේ කියන්නේ. පාරක තොටක බහලා යන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න. අර බලන්නකෝ දැන් අර මිනිස්සුන්ට හදිසියකටවත් යාඩ් එක පැත්තට එන්න නෙමෙයි. ලොරියට කෑල්ලක් හරි ගන්න. හැබැයි ඔට්ටුවක් අල්ලලා අපි රේඩියෝ කරලා මංචය වෙක්කන් යන දවසක ඔය යාඩ් එකට. මං කියන්නේ එයා කනවද කියලා බලන්න. එයා කන්නේ නැහැ. එයා අනිවාර්යෙන් මං ගා හුරතල් වෙනවා වගේම සමාන හිතයිශීකමගේ මංචයත් එක්ක හුරතල් වෙනවමයි. මංගාව තියෙන සේසතම ඔට්ටුයි. සේසතම ඔට්ටුයි. මාවත් එක්කම. මාවත් ඔට්ටුයි. මට ඉතින් මහලොකු සේසතක් කියලා තින්නේ මම තමයි. ඒකට ඔට්ටුයි. සසිකයියව දවසක එක්කන් යන් කයිද කියලා බලන්න. මම කන්නේ රයිට්. අන්න බලාගන්න පිටුතරි ලස්සනයි නේ මේ ජීවිතේ මේ මූඩ් එක එනේබල් කර. දැන් ඔබ එහෙම කල්පනා කරාම ඔබට තේරෙයි. ඔබට තේරෙයි මම මේක ඉවර කරන පැයක් ඇතුළත මම කොහොමද ජීවත් විය යුත්තේ? මගේ සතුට ඇත්තටම රඳා පවතින්නේ මොන පාත් එකේද? මේ මූඩ් එකේද? අර මූඩ් එකේද? කියලා ඔබට තේරෙයි. සමහර විට ඔබ මැදමාවත තෝරා ගන්න පුළුවන්. අරකෙමත් නෙමෙයි මේකෙම. ඒත් ප්‍රගතියක් නේ. අද ඔබ ඉන්න අන්තයට වඩා මැදමාවත තෝරා ගැනීමත් ප්‍රගතියක්. එතකොට ඔය මම කියපු බෙනිෆිට්ස් ඔබට විඳින්න පුළුවන්. හැබැයි ඉතින් මම අර කිව්වේ කොයි වෙලේ හරි අපිට අනතුරක් වෙන්න පුළුවන්. මැදමාවත තෝරා ගැනීම තුල. මේ කෙලවරේ මාවතරම යන්න පුළුවන් නම් එන්න පුළුවන් නම් ඔබට හෝ අපිවත් පහු කරගෙන යන්න පුළුවන් නම් ඒක ඊටත් වඩා සුවදායි කියලා නම් මම දන්නවා. ඒක අපි එක එක්කෙනාගේ ලැබීම් පවුලේ ඥාති හිතයිෂී ඒගොල්ලන් ඔබට ලැබිලා ඉන්න සර්කල් එකේ ඔබේ සර්කල් එකේ මැචුවර් බවත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. අංග විකල වගේ මිනිස්සු ඉන්නවනේ මේ හොඳට ඉන්න. උන්ට අගෞරවයක් කරනවා නෙමෙයි. ඔවුන් සර්කල් එකේ හිටියම වැඩේ කරන්න අමාරුයි. සුකුත් කරන්න බෑ. ඒ නිසා මැදමාවත තෝරා ගන්න වෙනවා. නමුත් percentage wise ඔයගොල්ලෝ දැන් ඉන්නේ බිඳුවේ නම් 1ද 2ද 3ද 4ද 100ට 100 වෙනකම්ම ඔබට තෝරා ගන්න පුළුවන්. 100 කියන්නේ රහ අනාගාමී වීම කියලා හිතන්නකෝ. අනාගාමී වීම කියලා හිතන්නකෝ. එතනදි ද්වේෂය නැහැනේ. ඉතින් මම ඔබට කිසිම යෝජනාවක් කරන්නේ නැහැ. තෝරා ගැනීම ඔබ සතුයි. අර මූඩ් එකද මේ මූඩ් එකද කොයි මූඩ් එකද මොන percentage එකද කියලා මගෙන් අහන්න එපා. හරිද දැන් හරිද කිය. මෛත්‍රිය වැඩිලාද කියන්න. තෝරා ගැනීම ඔබ සතුයි. ඔබට තමයි කරන්න වෙන්නේ. මම තෝරගෙන ඉන්න මූඩ් එක පර්සනලි මම කැමති. තව චූට්ටක් ඉම්ප්‍රූව් කරගන්න ඕනි තැන් තියෙනවා. කොච්චර උදාහරණයක් මම ඊ අපේ අම්මට චුට්ටක් අවවාද කරා ඇගේ වම් කිසි වරදකට. ඉතින් මම ඇගේ හොඳටමයි කිව්වේ හොඳේ. ඇගේ හොඳට දැන් උදාහරණයක් එයාගේ සල්ලි වලින් මට ටී-ෂර්ට් එකක් අරන් ඇවිල්ලා. ආදරෙයිනේ. මම දන්නවා. හැබැයි යාට පෙන්ෂන් එක එන්නේ මම ඔබට කියන්නේ මේක හොඳටම තේරුම් ගන්න. හරි? එන්නේ අපිට ටී-ෂර්ට් ගන්න පරිමාණයට නෙමෙයි. ඒක අතිරේක කරදරයක්. මටම ආපහු වෙන. මොකද යාට මාසෙම අන්තිමට සල්ලි මදි වෙද්දි මම යාට අපි අක්කලා කවුරු හරි කෙනෙක් දාන්න දෙපයි. ඒ නිසා මම යාට අවවාද කරා ඒක කරන්න එපා කියලා. මම ඔබට කිව්වේ 100.0.0.1ක කාරණාවක්. හැබැයි කාරණාව 500ක් ලොකුයි. ඉතින් අය කල්පනාවට වැටිලා ඇටගේ වරදක් තේරිලා ටිකක් ඇඬුවත් අඬලා ඇඳට ගිහලා වැටිලා ඉන්නවා. ඔබ කියන්නේ දැන් දන්නවද ඊයේ මට අර සුඛං සුපති කියන එක ලැබුණේ නැහැ. සුඛං පටිබුඤ්ජති කියන එක මං ගාව තිබ්බේ නැහැ. ඊයේ හෝ පෙරේද මම මේ කියන්නේ හොඳයි. මම ඒව සනසන්න නෑ අතාරින්නකො තිබ්බේ නැහැ. මේ පළවෙනි දවසේ නෑ. ඉතින් මම නෑ උඩට ඇවිල්ලා ආපහු අම්මට කිව්වා කියන්න ඕනේ කියලා මෙමය ඔයාලට බැන්න නෙමෙයි. නමුත් මේක කරන්න එපා. මේක කරන්න අපිමයි ආපහු අපහසුතාවයටපත් වෙන්නේ කරන්න එපා කියලා කිව්වට පස්සේ මේ දැන් ඇය මට කිව්වා මොකක් හරි ඕක ගැන මාත් එක්ක කතා කරන්න එපා කියලා. මගේ ඔළුව රිදෙනවා කියලා එහෙම කිව්වා. ඉතින් මම ඉතින් කිව්වා කමක් නැහැ ඔළුව රිදෙන්න ඕනි තමයි ඔයා කරපු වරදක් ගැන ඔයා කල්පනා කරන්නේ.
ඔයාලට ඔළුවට දෙන්න ඕනි තමයි. හැබැයි දැන් මම දන්නවා මේක cruel මට තේරෙනවා මේක දැන් out of the hand කියලා. but out of hand මත් නෙමෙයි. මම ඒකයි කිව්වේ අපිට තෝරා ගැනීම කරන්න වෙන්නේ අපේ circle එකත් එක්ක. ඔබට තේරෙනවද මම කියන්නේ මම හරීම personal matter එකක් මේ ඔයගලන්ට කියන්නේ හරීම ආදරෙන්. ඔයගලන්ට මේ වහන්න ඕනි නැද්ද දන්නෙත් නැහැ. but මම වෙන කොහොමද මේක කියන්නේ ඊට පස්සේ මම කොමාරි මට මම ඇවිල්ලා දැන් රෑ බලනවා දොර ඇරලා බලනවා දොර පොඩ්ඩක් ඇරලා තිබ්බා ලයිට් එක දාලා තිබ්බා ඊට පස්සේ මේ දොරත් ඇරලා තිබ්බා මට පොඩ්ඩක් පේන්න මම ඇවිල්ලා කීප වතාවක් ඇව බලලා රෑ 12ට විතර තමයි පල්ලෙහාට ගියේ ගියාමත් මට දැන් කල්පනා වුණා හැදේදී මම මේක පොඩ්ඩක් සැර කරා වැඩි මේ තව චුට්ටක් ස්මූත්ලි මට කියන්න තිබ්බා මොකද ඇත්තටම කියන්නේ මම ගනුදෙනු කරලා නැහැ නේ ඒගොල්ලොත් එක්ක එහෙම ගනුදෙනු කරන්න මට කාලයක් හම්බුන්නේ නැහැ ඒගොල්ලන්ට අවවාද උපදෙස් දෙන්නේ කොහොමද දී ගන්න ඕනේ කොහොමද කියලා මම දන්නේ පොඩි කාලෙම යුද හමුදාවට උස්මම මහාන වෙච්ච කෙනෙක්. දැන් තමයි ටිකක් ඒගොල්ලන්ට වඩා මම මනසින් වැඩිපුර වැඩ ගන්න. හරි නිසා අවවාද උපදෙස් දෙනකොට ඒ වගේ වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ චරිතත් එක්ක. සර්කල් එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ මම ඊයේ ඒ දාගෙන ගිහිල්ලා අපඩ වටේ ඇවිදලා කොළඹ වටේ ඇවිදලා එහෙම ඇවිල්ලා දැන් ඔන්න කාලා බීලා ආපහු ඉන්නවා. ආපහු ඉන්නවා. රෑ කාලා තිබ්බෙත් නෑ කලින් දවසේ උදේ කෑවෙත් නෑ මං හිතන්නේ. ඊට පස්සේ ඔය පාර කන්න දුන්නා කිව්වා කන්න දෙනකොට අඬ කකා හිටියා කියලා පාරවට මැසේජ් එකක් දැම්ම. ඉතින් ඒක සෙටල් කරාම දැන් මට ඒක ඕකේ. මට ඊයේ හොඳට නිින්ද ගියා. ඉතින් පේනවනේ මම ඔබට ඒකයි කිව්වේ පර්ෆෙක්ට්ලි අපිට එතන මම එතන පර්ෆෙක්ට්ලි නැහැ. ඒ අඩුව මං ගාව තියෙනවා. මම හදාගන්න හදනවා ඊළඟ පාරට ඒක හදනවා. එහෙමයි. හරිද? එහෙමනේ මේක ජර්නි එකක් නේ. මං ඊළඟ පාරට මේක හදනවා කොහොම හරි. සමහර වෙලාවට අපි කියන දේ අහන්න නැති අයට සැර කරන තැන් තියෙනවා මම. අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන්. ඒක කරාම පොඩි හිතරිදීමක් මට තියෙනවා නේ. මම මේ කියන්න හොඳ නැති කතාවක් තාත්තට කිව්වේ. but out of hand. බ්‍රදේරනේ මං කියන එක. සමහර හිතරිදීමක් මට තියෙනවා ඇත්තටම. සමහර තැන්වලදී. ළඟ ඉන්න අයට මොන හරි කිව්වහම. ඉතින් මම ඒකෙන් මිදෙන්න උපරිම උත්සාහ බලමු. සමහර විට මට පොඩ්ඩක් මේක සංකීර්ණ වැඩි ඇති මේ උද්දච්ච ලෝකේ කැරකෙන හැටි මට ඒක අල්ලගන්න පොඩි කාලයක් ඕනේ. මොකද ඕන දෙයක් එකපාර කරන්න බෑනේ මහානකමුණත් එකපාර අල්ලගත්තේ නෑ අවුරුදු කීපයක් ගෑහි එහි යම් කිසි තත්ත්වයක් ගොඩනගා ගන්න මානසිකව. ඉතින් මම මේ එතනට හුරු වෙනවා කියන එක මට අමුතු එකක්. අර කැලේ හිටිය කෙනෙක්ව සර්කස් එකට ගෙනල්ලා තෑරියා වගේ. ඉතින් පොඩ්ඩක් කිමි අමාරු නෑ මම කැමතියි මම ඉතින් ඕන මූඩ් එක හොඳට ඉන්නවා. මේ හැම මොමන්ට් එකම විඳිනවා but අර වගේ මගේ ඇතුලේ තියෙන ක්වොලිටිස් වලට ඩැමේජ් එකක් වෙන්න පුළුවන් තම මම දකිනවා. මම එහෙම දකිනවා. අර සිංහයා කැලේ ඉද්දි තියෙන එකක් තියෙනවනේ ඒවා කපා ගන්න බෑනේ එළියට ඇවිල්ලා කියුටස් සිංහයා දැන් ඇතුලේ ඉද්දි හොඳ රජාව කියලා ලෝකෙට ඇවිල්ලා කියුටස් ගන්න. හරි නෑනේ සිංහයාට. මේ වගේ එක පොඩි ගිල්ටියක් තියෙනවා සිංහයා කියන ගතියක් සිංහයාට එතකොට. මම ඔබට උදාහරණයකින් පැහැදිලි කරේ. ඒ වගේ මම හදාගත්ත අර වගේ කවදාවත් මම එහෙම සැරට කතා කරන්නේ ඕන් නැති මිනිස්සෙක්. එහෙම ඕන් නෑ මට ඇත්තටම. මොකද මට අර නිදහස එතකොට විඳින්න බැරි වෙනවනේ ජීවිතේ මම විඳින නොමිලේ මට ලැබෙන මේ අපේ ජීවිතයත් එක්ක ලැබිච්ච ෆ්‍රී පැකේජ් එක මේක මේ පැක් එක අපි ගන්න ඕනේ ගිහිල්ලා ටුක් ගාලා කොයි හරි තියෙන තැනක. පැකේජ් එක තියෙනවා අපේ මනුස්ස ජීවිතෙත් එක්ක ලැබිලා අපි ගිහිල්ලා අහිඳ ගන්න ඕනේ කොතනින් හරි කල්යාණ මිත්‍රෙක් ගාවින් හරි මේ වගේ දේශනාවකින් හරි අහිඳ ගන්න ඕනේ ඒ දෙකන තියා ගන්න ඕනේ ලයිෆ් ටයිම් තියාගත්තාම ලයිෆ් ටයිම් ඔබ මැරෙනකන් ඔබට තියෙනවා රයිට් එහෙනම් ගිහිල්ලා හිමීට ඔය සර්කල් එකේ කැරකිලා ටික දවසකින් මේ ඊළඟ සතිය කියලා කලබල බෑ අපි ටික දවසින් ආයෙ කතා කරමු ඔබ හිමීට මේක ප්‍රවීණෙක් වෙන්න ඔබට හොඳ දේවල් ටිකක් කරගන්න පුළුවන් ඔබට තියෙන්නේ තරහවයි වෛරයයි පිළිබඳව කල්පනා කරන්න විතරයි. දුක් පීඩා ඒවා කතා කල්පනා කරන්න එපා තරහයි වෛරයයි. ඔබ තරහ වෛර නැතුව ඔබ කරන්නකෝ මම සතියකින් දෙකකින් ඔබට ආයෙ zoom එකක් දාන්නම්. ඔය දුක් පීඩා එකයි ඊළඟ එකයිත් අපි කතා කරමු. සුවපත් වූ සිතත් එක්ක වෙනවා කියන එක. එතකොට ටක් ගාලා අපිට කරන්න පුළුවන්. මේ සති දෙක ගන්න මේක කරගෙන යන්න. හරි. හොඳයි. එහෙනම් වැඩසටහන මෙපමණකින් සමාප්ත කරනවා. සමාවෙන්න ඕනි ඔයගොල්ලෝ මේ කියන්නේ දැන්
පර්සනල් දේවල් කතා කරනකොට සමහරවිට ඔයගලන්ගේ ටයිම් එකේ වේස්ට් එකක් කියලා ඔයගලන්ට දැනෙනවා ඇති. බට් එහෙම නෑ. බුදුරජාණන් වහන්සේ 550 ජාතකයේම කියලා පර්සනල් තමයි කතා කරේ. සමහර උපමා ඒව එහෙම කිව්වම තමයි තේරෙන්නේ. ඒකයි. හරි ඔබට තේරෙනවනේ. ඒක වැදගත් ඔබට. මම දන්නවා ඔබ එහෙම හිතන්නේ නැහැ කියලා. නමුත් මේ අනාගතය අහන කෙනෙක් හරි අන්තර්ජාලයේ තියෙන නිසා එහෙම හිතයි කියලායි මම මේ කිව්වේ. හොඳයි. එහෙනම් අද දවසේ මේ වැඩසටහන දායකත්වය ගත්ත අපේ පින්වත් ආත්මයාගේ බලාපොරොත්තු පරිදි නමින් මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගනිත්වා, දෙව්ලොව සැනසෙත්වා, බඹුන් බඹලොව සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඔහුගේ සජීවත්ව සිටින අම්මලා තාත්තලා ඥාති හිත මිත්‍රාදී ඇතුළු සියලු දෙනාටත් ඔහුට මේ බණ අහපු ඔබට අහන සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න මේ ගෝරතර සසරින් ඉක්මනට නිවෙන්න මේ කුසල කර්මය ඒකාන්ත හේතුවක් පාරමිතාවක් වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්න. හොඳයි. එහෙනම් ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං